අද අපි කතා කරන්නේ බැක්ටීරියල් ජෙනටික් ගැන. බැක්ටීරියල් ජෙනටික් යටතේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ බැක්ටීරියාවන්ගේ ජාන කොහොමද හැදිලා තියෙන්නේ, ඒ ජාන ඊළඟ පරම්පරාවට කොහොමද අරගෙන යන්නේ, ඒ වගේම තමයි මේ ජානවල විවිධ වූ වෙනස්කම් වෙලා නව බැක්ටීරියා විශේෂ නිපදවමින් නව පරම්පරා හදන්නේ කොහොමද කියන එක මේ බැක්ටීරියා ජෙනටික් කියන මාතෘකාව යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ බැක්ටීරියාවන් ගත්තහම බැක්ටීරියාව කියලා කියන්නේත් සජීවී ජීවීන්නේ. එතකොට මේ සජීවී ජීවීන් ඔවුන්ගේ පරම්පරාව ඊළඟට පවත්වාගෙන යන්න මේ සෛල ගුණණය වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ සෛල ගුණණය වීමක් සිද්ධ වෙද්දී මේ සෛල ඇතුලේ තියෙන DNA අණුත් ගුණණය වෙමින් තමයි ඊළඟ පරම්පරාවට ඒ ජාන ටික අරගෙන යන්නේ. ඒ වගේම තමයි මේ ජානවල විවිධ වෙනස්කම් වෙලා නව විශේෂ හදන්නත් මේ බැක්ටීරියාවුන්ගේ ගුණණය වීම නැඹුරු වෙනවා. මෙන්න මේ කරුණු නිසා අපි මේ බැක්ටීරියාවුන්ගේ ජාන ගැන ප්‍රධාන ආකාර 4ක් යටතේ කතා කරනවා. එකක් තමයි කොන්ජුගේෂන්. අනිත් ආකාරය තමයි ට්‍රාන්ස්ෆෝමේෂන්. අනිත් ආකාරය තමයි ට්‍රාන්ස්ඩක්ෂන්. ඒ වගේම හතරවෙනි ආකාරය තමයි ට්‍රාන්ස්පොසිෂන්. හරි. කොන්ජුගේෂන් කියන එක කතා කරන්න කලින් අපි බලමු බැක්ටීරියාවන් අපිට මොන විදියටද වර්ගීකරණය කරන්න පුළුවන් කියලා. අපි පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගන්නවා බැක්ටීරියාවන් අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ඒ බැක්ටීරියාවන්ගේ ප්ලාස්මිඩ පවතිනවාද නැද්ද කියන එක මත. හරිද? එතකොට ප්ලාස්මිඩ කියලා කියන්නේ මොනවාද? ප්ලාස්මිඩ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ මේ බැක්ටීරියාවන්ගේ පවතින ප්‍රධාන DNA අණුවට අමතරව ජාන කිහිපයකින් යුක්තව පවතින තවත් සර්කියුලාකාර DNA අණුවක්. මේ ප්ලාස්මිඩේ අපිට ඒ බැක්ටීරියාවට අවශ්‍ය වෙන විශේෂිත වෙච්ච ජාන අණුපිළිවෙළවල් කිහිපයක් පවතින්න පුළුවන්. හරිද? එතකොට මේ ප්ලාස්මිඩයෙන් මේ විවිධ ප්ලාස්මිඩේ පවතින විවිධ ජානවලින් අපිට mRNA පිටපත් කරලා ඒ හරහා අපිට ප්‍රෝටීන හදාගන්න පුළුවන්. මේ බැක්ටීරියාවට අවශ්‍ය සමහර ප්‍රෝටීන වලට අවශ්‍ය කේතනය පවතින්නේ මෙන්න මේ ප්ලාස්මිඩය තුල. එතකොට මෙන්න මෙහෙම හදන ප්ලාස්මිඩ ප්‍රෝටීනයට අපි කියනවා ෆර්ටිලිටි පිලස් කියලා. හරිද? ඒ කියන්නේ F පිලස් කියලා. හරිද? F පිලස් කියලා. හරිද? එතකොට දැන් මේ ප්ලාස්මිඩයට අපි කියන්නේ ෆර්ටිලිටි ෆැක්ටර් එක කියලා. හරිද? ෆර්ටිලිටි ෆැක්ටර් එක. හරිද? එතකොට F ෆැක්ටර්. හරිද? එතකොට දැන් මේ බැක්ටීරියාවන්ගේ ප්ලාස්මිඩ පවතිනව නම් ඒ බැක්ටීරියාව මේ F ෆැක්ටර් එක පොසිටිව් කියලා අපි කියනවා. ඒ කියන්නේ ෆර්ටිලිටි ෆැක්ටර් එක පොසිටිව්. එතකොට ඒ බැක්ටීරියාවට අපි කියනවා F+ බැක්ටීරියා. හරිද? එතකොට එහෙම ප්ලාස්මිඩයක් නැති අයට අපි කියනවා F- බැක්ටීරියා කියලා. හරිද? එතකොට මේ කොන්ජුගේෂන් කියලා කියන්නේ මොකද්ද? කොන්ජුගේෂන් කියන එක අපි A level වලදීත් ඉගෙන ගන්නවා. කොන්ජුගේෂන් කියලා කියන්නේ සංයුග්මනය කියන ක්‍රියාවලියනේ. එතකොට අපි දන්නවා A level වලදීත් අපි කතා කරනවා සංයුග්මනය කියන ක්‍රියාවලිය වෙන්නේ අපේ බැක්ටීරියාවන්ගේ පවතින මේ ප්ලාස්මිඩ අණු. ඒ කියන්නේ එක් බැක්ටීරියාවක තියෙන ප්ලාස්මිඩ අණු ඒගොල්ලන්ගේ හදාගන්න සිදුරු හරහා අනෙක් බැක්ටීරියාවට සම්ප්‍රේෂණය කියන ක්‍රියාවලියනේ. හරි. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. හරි. එතකොට මම මෙතන දක්වලා තියෙනවා මේ බැක්ටීරියා ආකාර දෙකේම සෛල දෙකක්. එකක් F+ බැක්ටීරියා, අනිත් එක F- බැක්ටීරියා. එතකොට එක්කෙනෙක්ගේ ප්ලාස්මීඩයක් තියෙනවා, අනිත් කෙනාගේ ප්ලාස්මීඩයක් නැහැ. බලමු අපි දැන් මේ බැක්ටීරියා සෛල දෙක එක ළඟ තියෙද්දී මේ දෙන්න මෙන්න මෙහෙම සම්බන්ධ වුණාම ඊළඟට මොකක්ද වෙන්නේ කියලා. හරිද? එතකොට දැන් මේ F+ කියන බැක්ටීරියාවගේ තියෙන මෙන්න මේ ප්ලාස්මිඩය දැන් මේවා DNA නේ. එතකොට DNA මේ සෛලය තුල තියෙනකොට නව සෛල හදාගන්න මේ DNA රෙප්ලිකේෂන් එක කියන එක සිද්ධ වෙනවානේ. එතකොට මේ ප්ලාස්මිඩය කියන්නේ DNA අණුවක්නේ. එතකොට මේ ප්ලාස්මිඩයත් රෙප්ලිකේෂන් යටතේ තවත් ප්ලාස්මිඩ අණුවක් හදාගන්නවා. එතකොට මේ සෛලය ඇතුලේ ප්ලාස්මිඩ අණු දෙකක් පවතිනවා.
හරිද? එතකොට මෙහෙම හදාගත්ත අමතර ප්ලාස්මිඩ අණුව දැන් මේ බැක්ටීරියා සෛල දෙක එකිනෙකට සම්බන්ධ වෙලානේ තියෙන්නේ. මෙන්න මේ ප්ලාස්මිඩ අණුව යනවා මේ ප්ලාස්මිඩය නැති අනෙක් බැක්ටීරියා අණුවට. ඒ කියන්නේ අපේ F- කියලා තිබුණු බැක්ටීරියා අණුවට යනවා. මොකක්ද වෙන්නේ අන්තිමට? දැන් මෙයාගෙත් ප්ලාස්මිඩයක් තියෙනවා, මෙයාගෙත් ප්ලාස්මිඩයක් තියෙනවා. එතකොට මේ දෙන්නම F+ කියන ආකාරයේ බවට පත් වෙනවා. ඒ කියන්නේ ෆර්ටිලිටි ෆැක්ටර් එක තියෙන බැක්ටීරියා බවට පත් වෙනවා. හරිද? එතකොට මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් මේ බැක්ටීරියාවගේ ගුණණය වෙද්දී දැන් එක්කෙනෙක්ගේ ප්ලාස්මිඩයක් තිබුණ නැහැ, අනිත් කෙනාගේ ප්ලාස්මිඩයක් තිබුණා. හරිද? හැබැයි මේක ගුණණය වෙලා ඊළඟ පරම්පරාව හදන්නේ යද්දී අර ප්ලාස්මිඩය නැති විශේෂයට ඇවිල්ලා ඒ විශේෂය නව විශේෂයක් වෙලා තමයි යන්නේ. හරිද? ආයෙමත් මේක පැහැදිලි කරෝතින්. දැන් මෙතන බැක්ටීරියා මං ඉස්සෙල්ලා ගත්තාම දැන් F+ සහ F- කියන බැක්ටීරියා දෙකක් නේ මම ගත්තේ. එතකොට මේ F+ එක්කෙනාගේ තියෙන්නේ A කියලා ජානයක් කියලා හිතන්නකෝ. එයාගේ මේ ක්‍රෝමසෝමල් DNA එක අපි A කියලා නම් කරනවා. එතකොට මේ F- එක්කෙනාගේ ක්‍රෝමසෝමල් DNA එක අපි B කියලා නම් කරනවා. දැන් මේ ප්ලාස්මීඩය අපි C කියලා නම් කරමුකෝ. දැන් දැන් F+ එක්කෙනාගෙන් මම කිව්වා මෙන්න මේ C කියන ප්ලාස්මිඩය මේ අපේ අනිත් බැක්ටීරියාවට ගියා කියලා. හරිද? C කියන ප්ලාස්මිඩය. දැන් මෙතන තියෙන්නේ A කියන ජානය, මෙතන තියෙන්නේ ආයි B කියන ජානය. දැන් හිතන්න දැන් මේ B කියන ජානය තියෙනවා නම් මේ B කියන ජානය තියෙන වෙනත් බැක්ටීරියාවකගෙන. හැබැයි මෙන්න මේ A ජානය පවතින බැක්ටීරියාවගේ C ප්ලාස්මිඩය ගිහිල්ලා තියෙනවා මෙන්න මේ B ජානය තියෙන බැක්ටීරියාවට. එතකොට මෙතන හැදෙන්නේ වෙනත්ම නව විශේෂයක්. හරිද? දැන් හිතන්න බැක්ටීරියාවන්ට අපි යම්කිසි ඩිසීස් තත්ත්වයක් යටතේදී ඇන්ටිබයොටික් එකක් දෙනවා කියලා. දැන් ඒ ඇන්ටිබයොටික් එකේදී දැන් බැක්ටීරියාව දැන් A කියන ජානය දරන කෙනා ඒ ඇන්ටිබයොටික් එකට සංවේදී වෙලා මැරෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ ඒ ජානය දරන බැක්ටීරියාව දැන් මැරෙනවා මේ ඇන්ටිබයොටික් එක හින්දා. හරිද? ඒත් මේ කොන්ජුගේෂන් කියන ක්‍රියාවලිය හින්දා මෙන්න මේ බැක්ටීරියාවන්ට විශේෂිත හැකියාවක් ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට හිතන්න මේ ඇන්ටිබයොටික් එක දෙනකොට මේ F+ කියන බැක්ටීරියාව ඒ ජානය දරන එක්කෙනා ඩෙත් වෙන්න කලින් මැරෙන්න කලින් මෙන්න මේ B ජානය දරන බැක්ටීරියාවත් එක්ක සම්බන්ධ වෙලා. හරිද? මේ බැක්ටීරියාවත් එක්ක සම්බන්ධ වෙලා මේ එයාගේ තියෙන අර C ප්ලාස්මිඩය මේ B බැක්ටීරියාවට යවනවනේ. B ජානයේ තියෙන බැක්ටීරියාවට යවනවා. එතකොට හිතන්න දැන් මෙයා අපිට හානි කරන බැක්ටීරියාවක් කියලා. ඒ කියන්නේ හියුමන්ට ඉෆෙක්ට් කරන බැක්ටීරියාවක් කියලා. එතකොට මේ හියුමන්ට බලපෑම් ඇති කරන ජානය තියෙන්නේ මෙන්න මේ C කියන ප්ලාස්මීඩිය තුල කියලා හිතන්නකෝ. එතකොට වෙන්නේ මෙන්න මේ ඇන්ටිබයොටික් එක දුන්නත් මේ ඒ ජානයේ තියෙන බැක්ටීරියාව අපි නැසුවත් මෙයාගේ C ප්ලාස්මිඩය මේ කොන්ජුගේෂන් කියන ක්‍රියාවලිය හරහා නව විශේෂයක් වන B බැක්ටීරියාවට යවලා තියෙන්නේ. හැබැයි අපි දෙන ඇන්ටිබයොටික් එක මේ B බැක්ටීරියාවත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වුණාට මේ B බැක්ටීරියාවට හැකියාව පවතිනවා අපිට තවදුරටත් ලෙඩේ ඇති කරන්න. මෙන්න මේ කොන්ජුගේෂන් කියන ක්‍රියාවලිය මේ බැක්ටීරියාවන්ට වැදගත් වෙන්නේ ඒගොල්ලොන්ට මේ ඩ්‍රග් වලට, ඒ කියන්නේ ඇන්ටිබයොටික් වලට රෙසිස්ටන්ට් වෙලා තවදුරටත් ඒගොල්ලොන්ගේ ගුණණය පවත්වාගෙන යන්න. හරි. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් මේ කොන්ජුගේෂන් කියන එකේම විශේෂිතාකාරයක්. හරිද? එතකොට අපි අර සාමාන්‍ය පරිදිම ගන්නවා F+ සෙල් එකක් සහ F- සෙල් එකක්. හරිද? එතකොට මේ F+ සෙල් එකේ අපිට ඕන වෙන ප්ලාස්මීඩය පවතිනවා. හරිද? මේ F+ එකේ. එතකොට F- එකේ ප්ලාස්මීඩ නැහැ. එතකොට දැන් මේ සෛලවලදී මේ බැක්ටීරියා සෛලවලදී වෙන්නේ මෙන්න මේකයි. මෙන්න මේ තියෙන ප්ලාස්මීඩය තියෙනවනේ. මෙන්න මේ තියෙන ප්ලාස්මීඩ එක දැන් මේ F+ සෛලෙම තියෙන මෙන්න මේ රෝස පාටින් මම දක්වලා තියෙන DNA අණුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒ DNA අණුවට සම්බන්ධ වෙනවා. ඒ DNA අණුවට සම්බන්ධ වුණාම මේ ප්ලාස්මීඩ කෑල්ලකුයි මෙන්න මේ DNA කෑල්ලයි දෙකම තියෙන DNA අණුවක් මේ බැක්ටීරියාව තුළ හැදෙනවා.
හරිද? එතකොට මේක high frequency එකකින් වෙනවා. එතකොට මෙහෙම හැදෙන නව DNA අණුව පවතින බැක්ටීරියා සෙල් එකට අපි කියනවා high frequency recombinant cell එකක් කියලා. හරිද? HFR cell කියලා කියනවා. හරිද? එතකොට මෙහෙම හැදෙන මේ නව ප්ලාස්මීඩය සහ නව ජානය ප්ලාස්මීඩය සහ අපේ පැවතිච්ච DNA අණු එකතු වෙලා තමයි මේ HFR සෙල් එක හැදෙන්නේ. හරිද? එතකොට දැන් F- සෙල් එකේ අර කලින් පැවතිච්ච ජානයමයි තියෙන්නේ. දැන් මේ HFR සෙල් එකේ තියෙනවනේ මේ ප්ලාස්මිඩ කෑල්ලත් මේ DNA එකට සම්බන්ධ වෙලා මේ ප්ලාස්මිඩ කෑල්ලෙන් නිපදවන එන්සයිම හින්දා මේ සෛල දෙක එකිනෙකට සම්බන්ධ වෙනවා. හරිද? එකිනෙකට සම්බන්ධ වෙනවා. එකිනෙකට සම්බන්ධ වුණාම වෙන්නේ දැන් මේ සම්පූර්ණම DNA අණුව රෙප්ලිකේෂන් වෙලා ඒක මේ සිදුරු හරහා අනිත් බැක්ටීරියාවට ට්‍රාන්ස්ෆෝම් වෙන්න වෙන්නේ මේකයි. දැන් මේකේ තියෙන ප්ලාස්මීඩ DNA අණුවෙන් කෑල්ලකුයි. හරිද? ප්ලාස්මීඩ DNA අණුවෙන් කෑල්ලකුයි. ඒ වගේම අර F+ එකේ තිබිච්ච ක්‍රෝමසෝමල් DNA අණුවෙන් කෑල්ලකුයි මෙන්න මේ F- සෙල් එකට ගමන් කරනවා. හරිද? මෙහෙම ගමන් කරාට පස්සේ ඊළඟට වෙන දේ තමයි දැන් මේක තුල අපේ දැන් අර රීකම්බිනන්ට් වෙච්ච HFR සෙල් එකේ ජානය ආයිමත් මේ විදිහට පවතිනවා. ඒකෙන් පොඩි කැලලක් මේකට ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ ජානයේ තිබුණු දැන් F- එකේ F- කියන එක්කෙනාගේ තිබුණු මේ කොළ පාටින් දක්වලා තියෙන ජානය තියෙනවා. ඒ වගේම දැන් මෙතෙන්දී ආයි මං කිව්වා මේ සිදුරු හරහා ඇවිල්ලා සම්බන්ධ වෙනවා ප්ලාස්මිඩ DNA කැලලත්. ඒ වගේම තමයි මේ HFR එකේ තියෙන ක්‍රෝමසෝමල් DNA කැලලත් එකතු වෙලා නව DNA එකක් හදනවා මේ F- කියන සෙල් එක තුල. හරිද? එතකොට මේක high frequency එකකින් නෙමෙයි වෙන්නේ. දැන් මෙතන තියෙන එක අපි HFR කියලා කියනවා. ඒ කියන්නේ high frequency recombinant cell එක කියලා කියනවා. දැන් මේ F- එක අපි ආයලතින් හඳුන්වනවා recombinant F- cell කියලා. හරිද? recombinant F- cell කියලා. හරිද? ඊළඟ ආකාරය තමයි transformation කියලා කියන්නේ. දැන් මේ transformation කියන ක්‍රියාවලිය ගත්තහම අපිට බැක්ටීරියාව ණය බෙදන්න පුළුවන් අපිට harmful වෙන සහ harmful නොවන බැක්ටීරියා කියලා. හරිද? එතකොට harmful බැක්ටීරියා ගත්තහම ඒගොල්ලොන්ගේ ජීන් වල අපිට harmful වෙන ප්‍රෝටීන් නිපදවන්න පුළුවන් ජාන පවතිනවා. එයාලගේ DNA එකේ අපිට harmful දේවල් නිපදවන්න පුළුවන් ජාන තමයි තියෙන්නේ. හරිද? ඊළඟට තවත් බැක්ටීරියාවන් ඉන්නවා එයාලගේ ජානවල අපිට harmful වෙන විදිහේ දේවල් නිපදවන්නේ නැහැ. harmful protein නිපදවන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට harmless කියලා අපි කියනවා. හරිද? එතකොට දැන් බලමු මේකෙදි transformation එකේදී දැන් මේ harmful බැක්ටීරියාවට පුළුවන් මේ එයාගේ සෙල් වෝල් එක බිඳගෙන එළියට ඇවිල්ලා ඉවර වෙලා සෙල් වෝල් එක බිඳගෙන එළියට ඇවිල්ලා ඉවර වෙලා මේ harmless බැක්ටීරියාගේ ඇඟ ඇතුළට යන්න. හරිද? harmless බැක්ටීරියාව ඇතුළට යන්න. ඊට පස්සේ වෙන්නේ දැන් harmful බැක්ටීරියාගේ DNA එක මේ harmless එක්කෙනාගේ ඇඟ ඇතුළට ඇතුල් වුණාම මේ ජාන දෙක එකිනෙක සම්බන්ධ වෙලා හදනවා harmful සහ harmless කියන දෙකම තියෙන එක DNA අණුවක්. හරිද? දැන් transformation එක යටතේදී සිද්ධ වෙන්නේ මේ දේ. එතකොට මේ harmless විදියට හිටපු බැක්ටීරියාවත් harmful බැක්ටීරියාවක් බවට පත් වෙනවා මේ harmful කෙනාගේ DNA එක මේ harmless කෙනාගේ ඇඟ ඇතුළට ආපු නිසා. හරිද? එතකොට මේ transformation කියන ක්‍රියාවලිය යටතේදී අපි සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕන බැක්ටීරියා විදියට අපිට ගන්න පුළුවන් Neisseria meningitis, එතකොට Streptococcus pneumoniae ඒ වගේ බැක්ටීරියාවන් මේ transformation කියන ක්‍රියාවලිය සිද්ධ කරගෙන යනවා. හරිද? ඊළඟට අපි කතා කරන්නේ transduction කියන ක්‍රියාවලිය. transduction කියන ක්‍රියාවලිය කතා කරද්දී අපි දන්නවා දැන් බැක්ටීරියාව ඉන්නවනේ. දැන් බැක්ටීරියාවන්ටත් ඉන්ෆෙක්ට් කරන්න පුළුවන් ජීවීන්ට අපි කියනවා බැක්ටීරියෝෆේජස් කියලා. හරිද? එතකොට මේන්ලි අපි බැක්ටීරියෝෆේජස් විදිහට කතා කරනවා අපේ වෛරසස්. හරිද? එතකොට මේ බැක්ටීරියෝෆේජ් වෛරස් එකක් ඇවිල්ලා අපේ බැක්ටීරියාව ඉන්ෆෙක්ට් කරාම වෙන්නේ මේ වෛරස් එකේ තියෙන DNA අණුව මේ අපේ බැක්ටීරියා සෙල් එක තුළට මේ වෛරස් එක විසින්
ඉන්සර්ට් කරනවනේ. ඒ කියන්නේ ඇතුළත් කරනවනේ. ඊට පස්සේ දැන් වෛරස් එකටත් ඕන වෛරස් එකට අදාළ ජාන ටික වර්ධනය කරගෙන තව තවත් වෛරස් හදාගන්නනේ. ඒගොල්ලොන්ගේත් වර්ගීකරණය, ඒ කියන්නේ වර්ධනය වැඩි කරගන්න තමයි මේ වෛරස් වලට ඕන. දැන් මේ බැක්ටීරියෝෆේජස් වෛරස් එකේ DNA එක අපේ බැක්ටීරියා සෙල් එක තුළට ඇතුළත් කරලා මේ බැක්ටීරියෝෆේජ් ඒ කියන්නේ පේජ් DNA එක මේ බැක්ටීරියා සෙල් එක ඇතුලේ ඒගොල්ලොන්ගේ සංඛ්‍යාව වැඩි කරගෙන මේ විදියට ගුණණය වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට මේ රතු පාටින් දක්වලා තියෙන මේ බැක්ටීරියෝෆේජ් ඒ කියන්නේ වෛරස් එකේ DNA එක. ඒ කියන්නේ පේජ් DNA තමයි මේ දක්වලා තියෙන රතු පාටින්. හරිද? ඊට පස්සේ දැන් මේ කොළ පාටින් මම මුලින්ම දක්වලා තිබුණේ මේ බැක්ටීරියාවගේ DNA එක. මේ බැක්ටීරියාවගේ DNA එකත් කැඩිලා එයාගේ රෙප්ලිකේෂන් එක සිද්ධ වෙලා මේ බැක්ටීරියාවගේ සාමාන්‍ය DNA එකත් එයාගේ DNA ප්‍රමාණය වැඩි කරගන්න එක සිද්ධ වෙනවා. හරිද? එතකොට දැන් වෛරස් එකේ වර්ධනය ගත්තාම වෛරස් එකේ DNA එක හැදුනහම ඒ DNA එක වට කරගෙන සම්පූර්ණ වෛරස් එකක් හදාගන්න අපි දන්නවා මුලින්ම යාළගේ කැප්සිඩය හැදෙනවා. අර ප්‍රෝටීන් වලින් හැදෙන කොපුව හැදිලා ඊට පස්සේ යාළගේ අවශ්‍ය අනිත් දේවල් හදාගන්න මේ වෛරස් එකේ පේජ් DNA එකේ ජාන තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රෝටීන, කැප්සිඩ ඒ වගේ දේවල් හදාගන්න. එතකොට මේ පේජ් DNA මගින් එයාලට ඕන කැප්සිඩ ටික මේ බැක්ටීරියා සෛල ඇතුළේම හදා ගන්නවා. හරිද? එයාලා හදන කැප්සිඩ් ටික එයාලා මෙහෙම ඇති වෙනවනේ මේ සෛල ඇතුළේදී. එතකොට මේ කැප්සිඩ ඇතුලේ තියෙන්නේ පේජ් DNA තියෙනවා. ඒ වගේම තමයි මේ බැක්ටීරියාගේ DNA මේ සෛල ඇතුලේ තියෙනවා. හරිද? මේ කොළ පාටින් දක්වලා තියෙන ඒවා පේජ් DNA වට කරගෙන කැප්සිඩ හැදෙන්න පටන් ගන්නවා. මොකද දැන් මේ බැක්ටීරියා සෛලය ඇතුලේ තියෙන මේ පේජ් DNA එකෙන් හදන කැප්සිඩ මේ බැක්ටීරියාවන්ගේ ජාන වගේම මේ පේජ් DNA ටිකත් වට කරගන්නවා. හරිද? ඒක තමයි මේ ට්‍රාන්ස්ඩක්ෂන් එකේදී මුලින්ම සිද්ධ වෙන්නේ. හරි. එතකොට දැන් මේ බැක්ටීරියා සෛලය ඇතුලේ මේ විදිහට හදාගතපු කැප්සිඩ ඇතුලේ තියෙන මේ වෛරස් DNA වගේම බැක්ටීරියා DNA ටිකත් වට වෙලා හැදිච්ච නව වෛරසස් ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙන්න මෙයාගෙන් හැදෙන වෛරස් එක ඇත්තටම මුලින් අපිව ඉන්ෆෙක්ට් කරපු වෛරස් එකමනේ. මුලින් අපිව ඉන්ෆෙක්ට් කරපු වෛරස් එකමයි. හැබැයි දැන් මේ බැක්ටීරියා ජීන් එක සහිත වෛරස් එකේ මුලින් පැවති වෛරස් එක නෙමෙයිනේ අලුත් වෛරස් එකන්නේ. හැබැයි මේ වෛරස් එක ඇතුලේ තියෙන වෛරස් DNA එකක් නෙමෙයි අපේ මේ බැක්ටීරියා DNA එක. අපිට මෙතෙන්දි වැදගත් වෙන්නේ මේ වෛරස් DNA එක නෙවෙයි මේ බැක්ටීරියා DNA එක තියෙන බැක්ටීරියෝෆේජ් වෛරස් එක. හරිද? එතකොට ඊළඟ ස්ටෙප් එකේදී මෙන්න මේකයි වෙන්නේ. හරිද? මෙන්න මෙහෙම තියෙනවා බැක්ටීරියා සෙල් එකක්. හරිද? මේ තියෙන බැක්ටීරියා සෙල් එකේ මෙහෙම ජීන් එකක් තියෙනවා. එතකොට මේ බැක්ටීරියා සෙල් එක ගිහිල්ලා ඉන්ෆෙක්ට් කරනවා මෙන්න මේ අපි අලුතින් හදාගත්තපු වෛරස් එක. ඒ කියන්නේ අපේ බැක්ටීරියා ජීන් එකක් තියෙන අලුත් වෛරස් එක ගිහිල්ලා ඉවර වෙලා මේ බැක්ටීරියෝෆේජ් එකක් විදියට මේ අපේ වෙනත් බැක්ටීරියා සෛලයක් ඉන්ෆෙක්ට් කරනවා. හරිද? වෙනත් ජානයක් තමයි මෙතන මේ තියෙන්නේ. හරිද? හිතන්න දැන් මේ සෛලය අපිට තිබුණේ A කියන ජානය නම් මේ B කියන ජීන් එක තියෙන මේ බැක්ටීරියාවක් තමයි මෙතන ඉන්නේ. ඒකට මේ වෛරස් එක ඇතුලේ තියෙන්නේත් A කියන ජානය අර කලින් සෛලේ පැවතිච්ච. හරිද? එතකොට දැන් මෙයා ගිහිල් ඉවර වෙලා මෙයා මේ සෛලේ බ්ලාස්ට් වෙලා ඒ කියන්නේ මේ සෛලේ බ්ලාස්ට් වෙලා මේ වෛරස් ටික එළියට රිලීස් වුණාම මේ බැක්ටීරියා ජීන් එක තියෙන බැක්ටීරියෝෆේජ් වෛරස් එක ගිහිල්ලා ආයි නව බැක්ටීරියාවක් ඉන්ෆෙක්ට් කරනවා. එතකොට වෙන්නේ සාමාන්‍ය වෛරස් කරන්නේ යාළගේ ජීන් එක එළිය කියන්නේ මෙයාව ඉන්ෆෙක්ට් කරලා ඉන්සර්ට් කරන එකනේ ඇතුළට. එතකොට ඉන්සර්ට් කරනවා මේ A කියන ජීන් එක මේ අලුත් බැක්ටීරියා සෛලය ඇතුළට. හරිද? එහෙම වුණාට පස්සේ වෙන දේ තමයි දැන් මේකේ තිබුණේ මෙන්න මේ ජීන් එකනේ මේ B ජීන් එකනේ. එතකොට B ජීන් එකත් එක්ක සම්බන්ධ වෙනවා අපේ අර වෛරස් එක ඇතුලේ තිබිච්ච බැක්ටීරියා ජීන් එකම. හරිද? ඒ කියන්නේ කලින් බැක්ටීරියාවකගෙන් අරගෙන තමයි මේ වෛරස් එක ඇතුලේ තිබුණේ. ඒ අලුත් ජානය සහිත වෛරස් එක ඇවිල්ලා වෙනත් බැක්ටීරියාවක් ඉන්ෆෙක්ට් කරලා අපිට ලබා දෙනවා
මෙන්න මේ නව බැක්ටීරියා විශේෂය. හරිද? එතකොට මේ අපි කතා කරේ ට්‍රාන්ස්ඩක්ෂන් එකේ ජෙනරල් ස්ටෙප් ටික. හරිද? මේ ජෙනරලයිස් එකට අමතරව අපි ස්පෙෂලයිස් වෙච්ච ට්‍රාන්ස්ඩක්ෂන් ක්‍රියාවලියක් කතා කරනවා. හරි. ට්‍රාන්ස්පොසිෂන් කියන එක ගත්තහම මේ ට්‍රාන්ස්පොසිෂන් එකේදී වෙන්නේ දැන් බැක්ටීරියාවක් ගත්තහම බැක්ටීරියාවකගේ එයාගේ ක්‍රෝමසෝමල් DNA එක තියෙනවනේ. ඒ ක්‍රෝමසෝමල් DNA එකේ අපි කොටසක් අන්වීක්ෂයෙන් ලොකු කරලා බැලුවොත් ඒ කොටස ඇතුලේදී තියෙන්න පුළුවන් ඒ කියන්නේ යම් ජාන කොටසක් තියෙනවනේ. එතකොට ඒ යම් ජාන කොටස ඇතුළත එයාගේ වෙනත් කෑල්ලකට වෙනත් ඒ කියන්නේ ප්ලාස්මීඩ අණුවකට හෝ ඒ DNA එකේ මේ කියන්නේ ඒ ක්‍රෝමසෝමල් අණුවේ වෙනත් කොටසකට හරි ට්‍රාන්ස්පෝර්ට් වෙලා යන්න පුළුවන් ජාන කොටසක් තියෙනවා. අන්න එහෙම තියෙන ජාන කොටසට අපි කියනවා ට්‍රාන්ස්පොසිබල් එලිමන්ට් කියලා. හරිද? දැන් මෙන්න මෙහෙමයි මේ බැක්ටීරියාගේ ජානේ මේක කොටසක් අපි විශාල කරලා බලලා තියෙනවා අන්වීක්ෂයෙන්. එතකොට එයාගේ මෙන්න මේ කොටස තමයි ට්‍රාන්ස්පොසිබල් එලිමන්ට් කියලා කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ ට්‍රාන්ස්පොසිබල් එලිමන්ට් කියන කෑල්ලට පුළුවන් දැන් ඒ ජීන් එක තියෙන මේ මෙතනනේ මෙන්න මේ මම තරු ලකුණින් දාන තැනනේ. එතකොට දැන් මේ ට්‍රාන්ස්පොසිබල් එලිමන්ට් එකට ගිහිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතනට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මෙතනට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මේ හරියට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ප්ලාස්මිඩ අණුවේ ඕනම තැනකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒක ඒ ට්‍රාන්ස්පොසිබල් එලිමන්ට් එකේ ස්වභාවය අනුව තමයි තීරණය වෙන්නේ. හරිද? එතකොට මෙන්න මෙහෙම ට්‍රාන්ස්පොසිබල් එලිමන්ට් එක හින්දා මේ තියෙන ජාන අණුපිළිවෙල වෙනස් වෙනවනේ. මේ ට්‍රාන්ස්පොසිබල් එලිමන්ට් එක ගිහිල්ලා කැඩිලා ගිහිල්ලා වෙන තැනකට සම්බන්ධ වුණාම ඒ තියෙන ජාන අණුපිළිවෙල වෙනස් වෙලා ඒ බැක්ටීරියාව ඇතුලේ නව ජානයක් හැදෙනවා. හරිද? එතකොට වෙන්නේ මේකයි. හරිද? දැන් නව ජානයක් හැදුනට පස්සේ දැන් වෙනස්ම වර්ගයේ ප්‍රෝටීන් වර්ග සහ වෙනස්ම විදියටනේ මේ බැක්ටීරියාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි උදාහරණයක් විදියට ගත්තාම දැන් මෙහෙම හැදෙන ජානයකට අපි එක්සැම්පල් එකක් විදියට ගන්නවා WAN A ජීන් කියන එක. හරිද? WAN A ජීන් කියන එක. හරිද? ජීන් කියන එක. මේ WAN A ජීන් කියන එක අපිට හම්බ වෙන්නේ අපේ ස්ටැපයිලොකොකස් කියන ස්ටැපයිලොකොකස් aureus කියන විශේෂය ගැන කතා කරද්දී මේ WAN A ජීන් කියන එක අපිට හම්බ වෙනවා. හරිද? දැන් මේ WAN A කියන ජීන් එක හිතන්න අපි මේ ස්ටැපයිලොකොකස් තියෙන මේ සංයෝගය කියන්නේ ස්ටැපයිලොකොකස් සංගණනය වෙලා ගුණනය වෙලා තියෙන ක්ලස්ටර් එකකට ඒ කියන්නේ මේ පොකුරකට අපි ලබා දුන්න කියලා හිතන්නකෝ. දැන් මේ WAN A ජීන් එක කියන්නේ මේ WAN A ජීන් එක එක්ක අපිට බැක්ටීරියා ෆේජ් එකක් විදියට හරි නැත්නම් කොන්ජුගේෂන් හරහා හරි මේ ස්ටැපයිලොකොකස් ගණාවාසයට ඇතුළු වුණා කියලා හිතන්නකෝ. එතකොට දැන් අපි ස්ටැපයිලොකොකස් aureusව මර්ධනය කරන්න විවිධ ඇන්ටිබයොටික්ස් දෙනවානේ. එතකොට දැන් අපි දෙනවා ඔය මෙතිසිලින් ඒ වගේ ඇන්ටිබයොටික් දෙනවා. එතකොට මෙතිසිලින් වගේ ඒවට මේ WAN A ජීන් තියෙනකොට මේ ස්ටැපයිලොකොකස් aureus කියන එක්කෙනා සංවේදී වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් අපි දන්නවා මේ ස්ටැපයිලොකොකස් aureus ගේ ඉන්ෆෙක්ෂන් වලට අපි දෙනවා vancomycin කියලා ඩ්‍රග් එකක්. හරිද? මේ vancomycin කියන ඩ්‍රග් එකට රෙසිස්ටන්ට් වෙනවා මේ WAN A කියන ජීන් තියෙන ස්ටැපයිලොකොකස්ලා. හරිද? එතකොට අපිට යන්න පුළුවන් උපරිම ඊළඟ ඇන්ටිබයොටික් එකකට තමයි අපි ගමන් කරන්නේ. හරිද? එතකොට මේ ට්‍රාන්ස්පොසිෂන් කියන ක්‍රියාවලිය නිසා ගොඩක් රෙසිස්ටන්ට් වෙන කියන්නේ අපිට රෙසිස්ටන්ට් වෙන බැක්ටීරියාවන් අපි ඒගොල්ලෝ හදා ගන්නවා. හරිද? එතකොට වෙන්නේ අපි හොයාගන්න ඇන්ටිබයොටික් වලට වඩා එයාලගේ රෙසිස්ටන්ට් එක වැඩි වුණාම අපි සයිඩ් ඉෆෙක්ට් එක අඩුම අපේ බොඩි එකට යූස් කරන්න පුළුවන් ඇන්ටිබයොටික් එකටත් වඩා ඒගොල්ලෝ රෙසිස්ටන්ට් වුණාම වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙලා ඒගොල්ලෝගේ ගුණනයේ වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ.
එතකොට බැක්ටීරියාවෝ මේ බැක්ටීරියා ජෙනටික් යටතේදී අපි කතා කරේ දැන් කොන්ජුගේෂන්, ඒ වගේම ට්‍රාන්ස්පොසිෂන්, ට්‍රාන්ස්ඩක්ෂන්, ඒ වගේ ක්‍රියාවලින්. එතකොට මේගොල්ලෝ මේ ක්‍රියාවලින් සිද්ධ කරගෙන ඉදිරියට කරගෙන යන්නේ ඒගොල්ලොන්ගේ ගහණය වැඩි කරගන්න එක. ඒ වගේම ඇන්ටිබයොටික් වලට තියෙන රෙසිස්ටන්ට් එක වැඩි කරගෙන ඒගොල්ලොන්ගේ පැවැත්ම තහවුරු කරගන්න එක තමයි බැක්ටීරියාවන් සිද්ධ කරගන්නේ. හරිද? එතකොට බැක්ටීරියා ජෙනටික් කියන ටොපික් එක යටතේදී අපිට දැනගන්න ඕනි කාරණා ටික තමයි ওই ටික. හරිද? ඒකට හැමෝටම good luck. Thank you.